안녕하세요. දැන් අපි යනවා 14 වෙනි පාඩමට. තෝරෝම්යොන් චුසෝ. ඒ කියන්නේ පාරේ නමත් එක්ක තියෙන ලිපිනය. නැත්තම් වීදි නාම ලිපිනය. හංගුගේ සෝනන් කොරියාවේ තෝරෝම්යොන් චුසෝ. ඒ කියන්නේ මේ පාරේ නමත් එක්ක තියෙන ලිපිනය සයෝන් හම්නිතා භාවිතා කරයි. දැන් ළමයි මේ කොරියාවේ මිනිස්සුන්ට කොහේ හරි යන්න ඕන වුණාම ඒ අදාළ ටැක්සියට කියන්නේ පාරේ නමයි අංකේ. එතකොට ලිපිනය දැනගන්න ලේසි. හරිද? තෝරෝම්යොන් චුසෝරන්. ඒ කියන්නේ මේ වීදි නාම ලිපිනය යනු චින්චොන්තෙන්. ඒ කියන්නේ අදාළ තෝරෝම්යොන මාර්ගයේ නම කිචුනරෝ පදනම් කරගෙන චුසෝරල් ලිපිනය පොගිහානන් නිරූපණය කරන කොසල් එක මල්හනන්දේ කියවෙන අතර තෝරෝයේ ඒ කියන්නේ පාරේ ඉරමි නම කිච්චුනි ගිත්තේ මුනි ඒ කියන්නේ පදනම් වන නිසා චුසෝරල් ලිපිනය අල්ගි සිප්සම් නිදා දැන ගැනීම පහසුවේ. දැන් මෙතන කියන්නේ මේ වීදි නාම ලිපිනය කියන්නේ අදාළ මාර්ගයේ නම පදනම් කරගෙන ලිපිනය නිරූපණය කරන එක කියලා. හරිද? දැන් අපිට කොහේ හරි යන්න ඕන වුණොත් අපි යන ටැක්සියට අපි යන අදාළ පාරේ නම කිව්වොත් ලිපිනය ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. හරිද? ඒක තමයි මෙතනින් කියන්නේ. කරේසෝ. එම නිසා තෝරෝම්යොන් චුසෝමාන් වීදි නාම ලිපිනය පමණක් ඉත්සම්යොන් තියෙනවා නම් වොන්හානන් කොසල්. ඒ කියන්නේ අවශ්‍ය ස්ථානය චජා කල්සු ඉත්සම් නිදා සොයාගත හැකි. මේ වීදි නාම ලිපිනය පමණක් තියෙනවා නම් අවශ්‍ය ස්ථානය සොයාගත හැකි කියලා කියනවා. ඒ කියන්නේ ළමයි අර පාරේ නමයි අංකේ. හරිද? වීයේ යේරල් පෝම්යොන්. ඒ කියන්නේ උඩ තියෙන උදාහරණය බැලුවොත් අල්සු ඉත්තෂි. ඒ කියන්නේ දැනගන්න හැකි වෙන පරිදි හංගුගේ කොරියාවේ තෝරෝම්යොන් චුසෝනන්. ඒ කියන්නේ වීදි නාම ලිපිනය යොනෝවා ඉංග්‍රීසි භාෂාව සමග පන්තේරෝ විරුද්ධ ලෙසට කන්තාන්වි පූතෝ. ඒ කියන්නේ ලොකු ඒකකවල සිට සිජකායෝ පටන්ගෙන චොම්චා චගන් තාන්විරෝ. ඒ කියන්නේ ටිකෙන් ටික පොඩි ඒකකවලට චොක්සම් නිදා ලියයි. තෝරෝම්යොන් චුසෝනන් මේ වීදි නාම ලිපිනය තාම්වා කචි පහත පරිදි කුසොන් තෙම්නිදා සමන්විත වේ. මේ තියෙන ළමයි අර කිව්ව වගුව. හරිද? දැන් මෙතන ලිපිනය එකම ලිපිනය තියෙන්නේ කොරියානු භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි. මේ හන්ගල් කියන්නේ කොරියානු භාෂාවෙන්. සෝල් තක්ප්‍යොල්ෂි ඒ කියන්නේ සෝල් විශේෂ නගරය. චොන්රෝගු කියන පළාත. සාජිග්‍රෝ කියන පාර 161 කියන අංකය පෙක් යුක්ෂිබිල්. හරිද? දැන් ඒකම තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් මේ කොරියානු භාෂාවෙන් තිබ්බේ අංකේ අන්තිමටනේ. ඉංග්‍රීසි භාෂාවෙන් අංකේ තමයි මුලින්ම තියෙන්නේ. හරිද? 161 මුලින්ම තියෙනවා. සාජිග්‍රෝ පාර, චොන්රෝගු කියන පළාත, සෝල් විශේෂ නගරය. දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මෙන්න මේ වගුවෙන් කොරියාවේ ලිපිනය ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ලිපිනයට විරුද්ධ විදිහට කියලා. ඒ කියන්නේ ලොකු එකේ ඉඳන් පොඩි එකට. ඒ කියන්නේ නගරේ ඉඳන් අංකයට. දැන් ළමයි මේ අපේ ලංකාවේ ලියන්නේ මේ ඉංග්‍රීසියෙන් ලියන විදිහටම නේද? ඒ කොරියාවේ ලියන්නේ ඒකේ විරුද්ධ විදිහට. හරිද? ෂී දෝ. මේ ෂී කියන්නේ ළමයි නගරය. දෝ කියන්නේ පළාත. හෙදන් කොන්මුරි. ඒ කියන්නේ අදාළ ගොඩනැගිල්ල පිචිහන් පිහිටපු ෂීනා දෝ. ඒ කියන්නේ නගරය හෝ පළාත නාතානෙම්නිදා අඟවයි පෙන්වයි. හරිද? මේ ෂීවලිනුයි දෝවලිනුයි අදාළ නගරයයි පළාතයි පෙන්වයි කියලා තමයි මෙතන කියන්නේ.
වී සෝනන් ඉහතින් සෝල්තක් ප්යොල්ෂි සෝල් විශේෂ නගරය වා සහ උල්සාන් ක්වන්යොක්ෂි උල්සාන් කියන නගරය ඊයේ හෙදන් හම්නිදා. ඒ කියන්නේ මෙයට අයත් වේ කියලා තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ ළමයි මෙන්න මේ කියන වගුවේ සෝල් තක් ප්යොල්ෂි මේ අන්තිමට ෂී කියලා තියෙන්නේ. අන්න ඒක සෝල් විශේෂ නගරය කියලා තමයි කියන්නේ. හරිද? උල්සාන් ක්වන්යොක්ෂි උල්සාන් කියන මෙට්‍රොපොලිටන් නගරය. මේ තියෙන ෂී කියලා ළමයි නගරය. හරිද? ෂී ගුන් ගූ ෂීනා තෝයි ඒ කියන්නේ නගර හෝ පළාත් හාවි යටතේ ඇති හෙන්ජොන් කුයොගොල් ඒ කියන්නේ පරිපාලන ප්‍රදේශ නතා නෙම්නිදා පෙන්වයි අඟවයි මේ නගර හෝ පළාත් යටතේ ඇති පරිපාලන ප්‍රදේශ පෙන්වයිලු මෙන්න මේ සී ගුන් ගූ කියන ඒවා. හරිද? තප්ප්‍යොල් ෂීනා ඒ කියන්නේ විශේෂ නගර හෝ ක්වන්යොක්ෂියේ මෙට්‍රොපොලිටන් නගර කියොනු වන අවස්ථාවේ ගුණා ගුන් ඒ කියන්නේ මේ නගරබද ප්‍රදේශ සහ ගම්බද ප්‍රදේශ තෝයේ කියොනු පළාතක් වන අවස්ථාවේ ෂී නගරය තෝනන් තවද ගුණි ඒ කියන්නේ මේ ග්‍රාමීය ප්‍රදේශ සයිම් නිදා ලෙස ලියවේ කියලා කියනවා. දැන් මෙතන කියන්නේ ළමයි විශේෂ නගරයි මෙට්‍රොපොලිටන් නගරයි ගත්තම ඒවා ඇතුලේ ගූ සහ ගුන් තියෙනවා. ගූ කියන්නේ නගරබද ප්‍රදේශ, ගුන් කියන්නේ ග්‍රාමීය ප්‍රදේශ. ඒ වගේම පළාතක් ගත්තම ඒවා ඇතුලේ ෂී සහ ගුන් තියෙනවා. ඒ කියන්නේ නගර සහ ග්‍රාමීය ප්‍රදේශ තියෙනවා. හරිද? වී සෝනන් ඉහතින් චොන්රොගුවා චොංගු මේ චොන්රොගු සහ චුංගු කියන ඒවා ඊයේ හෙදන් හම්නිදා මෙයට අයත් වේ. ඒ කියන්නේ දැන් මේ වගුව අපි බැලුවොත් සෝල් තක්ප්‍යොල්ෂි සෝල් විශේෂ නගරයේ තියෙන චොන්රොගු කියන නගරබද ප්‍රදේශය. මේ ඔයාලට පේනවද ළමයි ගූ තියෙනවා. හරි ඊට පස්සේ තියෙනවා යට උල්සාන් ක්වන්යොක්ෂි වල තියෙන උල්සාන් කියන නගරයේ තියෙන චොංගු කියන නගරබද ප්‍රදේශය. තෝරෝම්යොන් වීදියේ නාමය හෙන්දන් කොන්මුරි අදාළ ගොඩ නැගිල්ල විච්චිහන් පිහිටා ඇති තෝරෝයේ ඉරමල් ඒ කියන්නේ පාරේ නම නතා නෙම්නිදා සඳහන් වේ නැත්තම් පෙන්වයි. පල්චාරෝ ඉසංගිල් කියොනුවේනන් ඒ කියන්නේ මන්තීරු 8කට වඩා වැඩි අවස්ථාවේ තේරෝ ලෙසත් තූචාරෝයේසෝ ඉල්ගොප් චාරෝ කචිනන් ඒ කියන්නේ මන්තීරු 2 ඉඳලා 7 දක්වා රෝ ලෙසත් රෝපෝදා රෝවලට වඩා චොබන් කිරන් ඒ කියන්නේ පට්ටු පාරවල් කිල්ලෝ කිල් ලෙසත් කුබුන් තෙම්නිදා වර්ග කෙරේ. යේරල්තරෝ උදාහරණයක් ලෙස තල්ගු පොල් තේරෝ තල්ගු පොල් කියන මහ පාර තේරාන්රෝ ඒ කියන්නේ තේරාන්රෝ කියන පාර සොදම් කිල් කියන පටු පාර තං ආදිය ඉත්සම්නිදා තියෙනවා. දැන් මෙතනින් කිව්වේ පාරවල් ගැන. මන්තීරු 8කට වඩා වැඩි නම් කියනවා තේරෝ කියලා. මන්තීරු 2ක් හෝ 7ක් තියෙනවා නම් කියනවා රෝ කියලා. රෝ වලට වඩා පටු පාරවල් වලට කියනවා කිල් කියලා. හරිද? වියේ සෝනන් ඉහතින් සාජින් රෝවා සාජික්‍රෝ සහ චොංගාරෝ කියන ඒවා ඊයේ හෙදන් හම්නිදා මෙයට අයත් වේ. ඒ කියන්නේ ළමයි මේ වගුව බැලුවොත් සාජික්‍රෝ හරිද? සාජික්‍රෝ කියන පාර චොන්රාගෝ කියන පාර. දැන් මේ ලිපිනය ගත්තොත් අපි සෝල් තක්ප්‍යොල්ෂි කියන සෝල් විශේෂ නගරේ
චොන්රෝගු කියන නගරබද ප්‍රදේශයේ සාජික්‍රෝ කියන පාරේ 160 වෙනි අංකය. දෙවැනි ලිපිනය බැලුවොත් උල්සාන් ක්වංයොක් ශිවල චුංගු කියන නගරබද ප්‍රදේශයේ චොන්රාගෝ කියන පාරේ 345 වෙනි අංකය. හරිද? ඊට පස්සේ කොන්මුල් බොන්හෝ ඒ කියන්නේ ගොඩනැගිලි අංකය. හෙදන් කොන්මුරේ අදාළ ගොඩනැගිල්ලේ බොන්හෝරල් අංකය නතා නෙම්නිදා පෙන්වයි. දැන් ළමයි ඉස්සෙල්ලා අර වගුවේ තිබ්බ 161 345 කියන අංකය අදාළ ගොඩනැගිලි අංකය අංගවනවා කියලා තමයි මෙතන කියන්නේ. හරිද? වෙන්චොක් කොන්මුරන් ඒ කියන්නේ වම්පස ගොඩනැගිල්ල හොල්සු ඔත්තේ සංඛ්‍යාවලිනුත් ඔරන්චොක් කොන්මුර දකුණු පස පිහිටන ගොඩනැගිල්ල චක්සුරෝ ඉරට සංඛ්‍යාවලිනුත් ප්යොෂිහම්නිදා සලකුණු කරයි. වීයේ සෝනන් ඉහතින් 161 සහ 345 කියන ඒවා හෙදන් හම්නිදා මෙයට අයත් වේ. දැන් ළමයි එතනදි කිව්වේ වම් පසින් පිහිටන ගොඩනැගිලි ඔත්තේ සංඛ්‍යාවලින්ලු පිහිටන්නේ දකුණු පසින් පිහිටන ගොඩනැගිලි ඉරට සංඛ්‍යාවලින්ලු පිහිටන්නේ. දැන් ඔයාලට පේනෝ නේද මෙතන මේ අංක ඔත්තේ සංඛ්‍යාද ඉරට සංඛ්‍යාද? මේවා ඔත්තේ සංඛ්‍යා නේද? ඉරට සංඛ්‍යා කියන්නේ ළමයි දෙකෙන් බෙදෙන ඒවානේ. මේවා දෙකෙන් බෙදෙන්නේ නෑ නේද? එහෙනම් මේවා අයත් වෙන්නේ වම් පස පිහිටන ගොඩනැගිලි වලටද දකුණු පස පිහිටන ගොඩනැගිලි වලටද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් දැන්. හරිද? මේවා අයත් වෙන්නේ වම් පස පිහිටන ගොඩනැගිලි වලට. හරිද? දැන් අපි බැලුවොත් සෝල් තක්ප්‍යෝෂි සෝල් විශේෂ නගරයේ චොන්රෝගු කියන නගරබද ප්‍රදේශයේ සාජික්‍රෝ කියන පාරේ 160 වෙනි වම් පසින් පිහිටන ගොඩනැගිල්ල තමයි මේ කියන්නේ. හරිද? දැන් ඔයාලට මේ පාඩම තේරුණා නේද ළමයි? එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.